අයිවන් අද ඇවිල්ලා 2026 දෙවැනි මාසේ 21 වෙනිදා. අද අපි වීඩියෝ එකෙන් BTC live trade එකක් ඔයාලත් එක්කම ගන්න හදන්නේ. එතකොට ඔයාලට ස්ක්‍රීන් එක පේනවා. එතකොට අපි බලමු. ටක් ගාලා මම මොනවද මාක් කරන confirmations මම මොනවද මෙතන apply කරන logics ඒ හැමදේම අපි add කරන් යමු. සාමාන්‍යයෙන් BTC කියන්නේ සම්පූර්ණ ෆන්ඩමෙන්ටලි මොකක් හරි රීසන් එකක් ආවොත් එහෙම එකපාරට මූව් වෙන මාකට් එකක්. ඉතින් ඒක නිසා අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් unexpected movement. මොකද හේතුව තනිකරම ෆන්ඩමෙන්ටල් මත ගොඩක් වෙලාවට මාකට් එක දුවන්නේ ටෙක්නිකල් දුවන්නේ නැත්තේ නැහැ දුවනවා හැබැයි ෆන්ඩමෙන්ටල් පොඩි රීසන් එකකින් හැමදේම චේන්ජ් වෙන්න පුළුවන්. ඉතින් අපි 1 week එකේ ඉඳලා එමු. 1 week එක ගත්තොත් එහෙම wait 1 month එක 1 month එක ගත්තොත් එහෙම අපිට හොඳ අපේ support area එකක් තියෙනවා මෙතන. අපි line charts වල දාගමු. yes අපේ support areas ටිකක් තියෙනවා. මෙන්න මෙතන range එකේ support area එකක් තියෙනවා. එතකොට හරිය අපිට මෙන්න මේ area එකේ support area එකක් තියෙනවා. wait yes මේ area එකේ support area එකක් තියෙනවා. මේ resistance area ටික break කරලා market එක buy වෙලා තියෙනවා. එතකොට අපිට මෙන්න මේ range බලන්න පුළුවන්. ඒතර මම මේ ඉන්නේ 1 month yes 1 month එකේ ඉන්නේ. අපි යමු 1 week වලට 1 week වලට ගිහිල්ලා අපි බලමු අපිට key levels overlapping එකක් තියෙනවාද කියලා. අපිට මෙන්න මේ key level එක අපිට ගන්න පුළුවන්. ටිකක් හොඳ key level එකක් විදියට ඒක market එක tap වෙලා තියෙනවා. එතකොට මේ key level අධ්‍යස් අපිට ගන්න බැරි කමක් නැහැ. මේ key level එකත් අපිට 1 week එකේ ගන්න පුළුවන්. yes okay. එතකොට අපි යමු 1 day එකට. සාමාන්‍යයෙන් 1 day ගත්තොත් එහෙම market එක bearish වෙලා තියෙන්නේ. 1 week ගත්තත් එහෙමයි market එක bearish movement එකක් තියෙන්නේ. මොකද හේතුව fundamentally සෑහෙන news ගොඩක් ආවා market එක sell වුණා. ඉතින් අපි අද මම ඔයාලට explain කරන්නම් මම මොකද්ද යන්නේ buy position එකද sell position එකද කියලා. අපි යමු 4 hour එකට. 4 hour එකෙත් අපි බලමු අපිට හොඳ key levels ටිකක් තියෙනවාද කියලා. yes මම මෙන්න මේ key levels ටික මම පොඩ්ඩක් ඔළුවේ තියන් ඉන්න මෙන්න මේ key levels ටික. මෙන්න මේ areas ටික. මම මෙන්න මේ areas ටික පොඩ්ඩක් ඔළුවේ තියන් ඉන්නවා 76000 කියන range එක. එතකොට අපි යමු 1 hour එකට. 1 hour එකේ ලකුවට අපිට confirmations ප්‍රමාණය අඩුයි. right okay. මම මෙතන ඔයාලට තව චූටි දෙයක් කියන්නම්. market එක අපි බලමු AMD එකක් හදයිද කියලා. මෙතන කොහොමත් එතකොට manipulate part එකක් යන්න ඕනේ. මම expect කරනවා මම short term buy position එකට තමයි open වෙන්න හදන්නේ. එතකොට අපි බලමු අපිට enter වෙන්න පුළුවන්ද කියලා. right okay wait 15 minute බලුවොත් එහෙම මම බලාපොරොත්තු වෙනවා මෙන්න මේ area එක break කරයි කියලා. මෙන්න මේ resistance area එක මෙන්න මේ resistance area එක zone එක මෙන්න මේ order block එක අනිවාර්යයෙන්ම break ගන්න සම්භාවිතාවයක් තියෙනවා. right okay. එතකොට fuck gold gold නෙමෙයි BTC. එතකොට මට enter වෙන්නත් ඕනේ ওই range එකෙම තමයි. පොඩි issue එකක් තියෙනවා. මම ඇත්තටම enter වුණා පොඩි lot size එකකින්. මම දන්නවා explain කරගෙන ඉද්දි market එක කොහොමද මේක ගලවගෙන යයි කියලා. මම enter වුණා පොඩි lot size එකකින්. මම ඔයාලට explain කරගෙන හිටියා මම buy side එකට යනවා. අරගයි මේක ඔක්කොම ටික කියද්දි market එක pump වුණා. මට enter වෙයි ගන්න බැරි වුණා. එතකොට මම ඔයාලට පොඩි මම හිතනවා මේක පේනවා ඇති කියලා. මම හිතනවා ඔයාලට මේක පේනවා ඇති කියලා. ඉතින් එතකොට මම enter වෙලා තියෙනවා. මේ මගේ real account එක මම පොඩි lot size එකකින් open උනේ. unluckily market එක මට ලොකු lot size එකක් දාගන්න බැරි වුණා. market එක buy වුණා. it's okay. අපි enter වෙලා තියෙන්නේ 0.02 එකකින්. ඔයාලට පේන්නේ නැති 0.02 තමයි අපි enter වෙලා තියෙන්නේ. එතකොට මම buy position එක open කරේ. මම ඔයාලට explain කර හිටපු සිද්ධියම තමයි මම buy position එක open කරේ මෙන්න මෙතනින්. right yes මෙන්න මේ range එකේ. මම stop loss එක තියලා තියෙන්නේ මෙන්න මේ range එකෙන් පොඩක් යටට. මොකද හේතුව මම මෙතනින් buy position එක open කරන්න හේතුව තමයි මම ඔයාලට කිව්වේ මෙතන order block එක break කරන්න සම්භාවිතය තියෙනවා. මම ඊට කලින් මේ වීඩියෝ එකක් දාලා තියෙනවා. break කරාට පස්සේ අනිවාර්යයෙන්ම market එක ලොකු movement එකක් එකපාරට මම ඔයාලට මතක ඇති මම මගේ ඩොලර් 3000 ගාන account එකේ ඩොලර් 10000 plus කරද්දී ඒ වීඩියෝ එකෙත් මම ඔයාලට කිව්වා ටිකක් මේ වගේ හොඳ order block එකකදී 3-4 පාරක් test කරපු resistance area එකක් අනිවාර්යෙන් break කරද්දී ඒ movement එකට මාර fastly market එක move වෙනවා. එතකොට මේ මෙතන උන මම ගත්ත buy එකත් ඒ විදියම තමයි. මේමයි තව පොඩි දෙයක් තියෙනවා. මම ඔයාලට මෙතනත් explain කරේ අපි ඉන්නේ මේ 4 hour chart එකේ. yes 4 hour එකේදී අපිට මෙන්න මේ key levels එක පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඉන්න වෙනවා. yes මෙන්න මේ key level එක. එතකොට මෙතනින් මම partial out කරලා market එක ආයේ retest එකේදී අපි මේක partial out කියන්නේ 0.02 වලින් ගත්තින්ද පොඩි profit එකක් ගන්න. අපි බලමු පොඩි කීයක් විතර රන් වෙනවද කියලා. profit එක රන් වෙන්නේ ඩොලර් 4.66. ඒ කියන්නේ almost ඩොලර් 5ක් විතර. retest එකේදී buy එකකින් enter වෙමු. අපි පොඩ්ඩක් වුණා පොඩි scalp එකක් දාගමු මේ range එකකින් ඉන්න බලන්න. yes
අපි පොඩි ස්කැල්ප් එකක් දාගමු. මම 0.1 වලින් එන්ටර් වුණා. බයි කරේ හයි එකෙන්මයි. මොකද හේතුව කරන්න දෙයක් නැහැ. මාකට් එක ඕල්මෝස්ට් බයි වෙලා ඉවරයි. අන්ලකීලි බයි කරගන්න විදිහක් නැහැ. පොඩි රීටෙස්ට් එකකින් මම 1 මිනිත් chart එකේ එන්ටර් උනේ මෙන්න මෙතනින්. මෙන්න මේ ඒරියා එකෙන්. long position එකක් ඕපන් කරේ. මෙන්න මේ ඒරියා එකෙන්. එතකොට මම ටිකක් early enter වුණා. ඕකේ ඉන්න බලමු අපි කොතනට මාකට් එක කොතනින් හැරිලා යන්න පුළුවන්ද කියලා. කොතනට ඇවිල්ලා කොතනින් හැරිලා යන්න පුළුවන්ද කියලා. කොහොමද 1 hour candle එකට තව විනාඩි 35ක් තියෙනවා. මෙන්න මේ ඒරියා එක කියන්නේ 68869 කියන රේන්ජ් එකට මම TP තියෙනවා. මම ඒ රේන්ජ් එකකින් ක්ලෝස් කරගන්නවා. yes okay. right මෙන්න මේ ඒක අපි TP තියාගමු. 0.1 trade එකේ TP එක තියාගමු. 68862. එතකොට මට ප්‍රොෆිට් එක විදිහට හම්බෙන්නේ $28යි එතනින්. මොකද හේතුව මම ටිකක් ලේට් වුණා එන්ටර් වෙන්න. මොකද මගේ බලමු අපේ යට ට්‍රේඩ් එක අපි ගත්ත ඒකේ ප්‍රොෆිට් එක සාමාන්‍යයෙන් අපිට කීයක් වගේ අපේ TP රේන්ජ් එකේදී ගලව ගන්න පුළුවන්ද කියලා. අපිට අපේ TP රේන්ජ් එකෙන් ගලව ගන්න පුළුවන් $12ක්. ඒ කියන්නේ ඕල්මෝස්ට් මට $28යි 12යි කියන්නේ 30යි 40 $40 විතර ප්‍රොෆිට් එකක් තමයි එන්නේ. මේක සමානකට $300 400ක් විතර වෙන්න තිබ්බා. මට ටිකක් කන්ෆර්මේෂන් තිබ්බා මෙතනින්. මම කතා කර කර ඉන්නකොට මාකට් එක පරි වුණා. ඒ වගේ සීන් එකක් උනේ. it's okay. එතකොට ගොඩකට දාලා තිබ්බා ලයිව් රීකැප්ස් කරමු මේ වගේ කීඩයක් කරන්න කියලා. එතකොට ඒකයි ඔයාලත් එක්කම ලයිව් මේ වගේ වීඩියෝක් කරන්න හේතුව. එතකොට මෙතන යූස් කරපු ස්ට්‍රැටජි එක ඇවිල්ලා හරි ටිකක් මම ස්මාර්ට් වෙයි චෙක් කරේ. මොකද හේතුව ස්මාර්ට් වෙන්නේ ඇයි කියලා කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් 3-4 පාරක් ටෙස්ට් කරලා තියෙනවා මේ රෙසිස්ටන්ට් ඒරියා එක. මෙතන ටච් කරලා ආයි මාකට් එක ආයි මෙතන ටච් කරලා සෙල් වෙලා තියෙනවා. ආයි මෙතන ටච් කරලා සෙල් වෙලා තියෙනවා. ආයි මෙතන ටච් කරලා සෙල් වෙලා තියෙනවා. ආයි මේ ඒරියා එක ආයි ටච් කරලා සෙල් වෙලා තියෙනවා. ආයි මේ ඒරියා එක ටච් කරලා සෙල් වෙලා තියෙනවා. අනිවාර්යෙන් මේ වගේ ටච් කර මාකට් එක ටෙස්ට් කරපු රෙසිස්ටන්ට් ඒරියා එකක් අනිවාර්යයෙන්ම බ්‍රේක් කරනවා. ඉතින් ඒ බ්‍රේක් එක මට ඕනෙලා තිබ්බා. එතකොට මම දන්නවා ඒක බ්‍රේක් කරනවා කියලා. ඉතින් ඒකයි මම එතනින් එන්ටර් උනේ. එතකොට මෙතන අපි ස්ටොප් ලොස් එක සාමාන්‍යයෙන් තියාගන්න වෙනවා කොහොමත් මෙන්න මේ රේන්ජ් එකට වත් අඩුම yes මෙන්න මේ ඒරියා එකටවත් අපිට ස්ටොප් ලොස් එක තියාගන්න වෙනවා. මේ මම එතන උඩින් එන්ටර් උනේ එන්ට්‍රි පොල් බලමු අපි ලේයර්ස් එකක් ඇඩ් කරගන්න පුළුවන් වෙයි අපිට. yes මම 0.1 වලින් ආයෙත් ලේයර් එකක් ඕපන් කරගන්නවා. 68035න් SL එකත් දැම්මා. right okay. හයි බලමු මොන වගේ ගාණක් අපිට මේ ට්‍රේඩ්ස් වලින් earn කරන්න පුළුවන් ඒද කියලා. අද ඇවිල්ලා Saturday. එතකොට සාමාන්‍යයෙන් full TP hit වුණොත් ඒ මට $70ක් විතර තියෙන්නේ. හයි බලමු. මම හිතනවා ඔයාලට මගේ මෙන්න මේක පෙනෙයි කියලා. yes okay. මේ තමයි මම entry වෙලා තියෙන විදිය. මේ තමයි මම entry add කරලා තියෙන විදිය. layers add කරලා තියෙන දේ හැමදේම මේ stop loss එක තියලා තියෙන take profit තියලා තියෙන හැමදේම හරියට මම කරලා තියෙනවා. yes අපි බලමු කොහොමද මේ ට්‍රේඩ් එක රන් වෙන්නේ කියලා. ඉතින් ගොඩක් එක්ස්ප්ලනේෂන්ස් අනවශ්‍යයි. හැබැයි මම ටිකක් ළඟ ෂෝට් ටර්ම් ලියන්නේ. මොකද හේතුව මම BTC ලොකු හියුජ් ට්‍රේඩර් කෙනෙක් නෙමෙයි. BTC මාර ෆෑන් කෙනෙක් නෙමෙයි. හේතුව මට BTC ට්‍රේඩ් කරද්දී එන ඉෂුව එකක් තමයි මේක ෆන්ඩමෙන්ටලි මාකට් එක මූවින් ඉඳලා ටෙක්නිකලි හරි අමාරුයි කැච් කරගන්න. ඒ වගේ පොඩි කේස් ටිකක් තියෙනවා. හැබැයි මම ආයේ හිතනවා මෙන්න මේ කී ලෙවල් එක. කියන්නේ 71000 කියන කී ලෙවල් එකට මාකට් එක බයි වෙලා ආයේ වැටෙයි කියලා. අපේ 64000 නැත්නම් 59000 ඔය කියන ලෙවල්ස් වලට මොකක් වෙරීද කියලා. එහෙනම් අපි මෙතනින් වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරනවා. මොකද හේතුව BTC මාකට් එක ටිකක් ස්ලෝලි රන් වෙන්නේ. ඉතින් මම එන්ට්‍රි ටික මේ විදිහට දාලා තියන්නම්. අපි මේ වීඩියෝ එක මේ කැමරා එක මෙතනින් ක්ලෝස් කරනවා. අපි TP හිට වුණොත්, SL හිට වුණොත්, break even හිට වුණොත් මොකද වෙන්නේ කියලා අප්ඩේට් එක ඒ වීඩියෝ එකේදී කියන්න. එහෙනම් කටිනවා good luck. අද boys පෙබරවාරි 22 දැන් වෙලාව 2:26යි. එතකොට අපි ඊයේ ට්‍රේඩ් එකක් කරගත්තා. ඊයේ ගත්ත ට්‍රේඩ් එක ප්‍රොෆිට් එකේ රන් වුණා. එතකොට ඊයේ වුණ සිද්ධිය වලට මතකයි ඇති. අපි වීඩියෝ එක කර කර ඉදී මාකට් එක බයි වෙවි ගියා. ඊට පස්සේ මම ආයේ මේ හරියෙන් එන්ටර් වුණා. එන්ටර් වෙලා ඒකත් ප්‍රොෆිට් එකේ රන් වුණා. හැබැයි මම ක්ලෝස් කරේ නෑ. මගේ TP ලෙවල් එක මේ හරියින්ද ඒක ස්ටොප් ලොස් එකේ හිට් වුණා. එතකොට okay boys මේ තියෙන්නේ ඊයේ SL එකේ හිට් වුණ එකේ ලොස් එක. එතකොට අපි SL එකේ හිට් වුණ එක okay මාකට් එකේ සාමාන්‍යයෙන් අපි ට්‍රේඩ් කරද්දී කියන්නේ ෆස්ට්ලි මම ට්‍රේඩ් කරද්දී මම ස්ටොප් ලොස් එක යූස් කරනවා. එතකොට මම ලොකුවට කියා කරන්නේ නැහැ මගේ ස්ටොප් ලොස් එක හිට් වුණා කියලා. ඒකට හේතුව තමයි
ස්ටොප් ලොස් එක කියන එක අපි දාන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒක මේක නිකන් ඔයාලට ඉතින් මූ නිකන් බොරු බයිලා කියනවා නෑ. අපේ සිග්නල් channel එකේ ඉන්න ළඟාලා දාන්න ස්ටොප් ලොස් එක හිට වෙන එක හරි normal වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ස්ටොප් ලොස් එක ලොකුවට කියා කරන්නේ නෑ. හේතුව තමයි ඒකට බය වෙලා නිකන් ලොකුවට අම්බෝ ස්ටොප් ලොස් එක හිට වෙනවා. එමෙ කිකි අපි ට්‍රේඩ් කරන්නේ හරි ලස්සන ඩිසිප්ලින් එකෙන් 1 to අඩුම 2 3 RR මේන්ටේන් කරන නිසා ලොකු ඉෂුව එකක් නෑ. එතකොට මෙතන උනේ නම් පොඩක් අනපේක්ෂිත සිදුවීමක්. මොකද අපිට මේ එන්ට වෙන්න මට තිබ්බා ඇත්තටම මේ එන්ට වෙන්න බැරි වුණාම පොඩි ලොට් සයිස් එකෙන් එන්ට වුණේ. හැබැයි ටික ලොකු ලොට් සයිස් එකෙන් එන්ට වුණා නම් මම අනිවාර්යයෙන් බ්‍රේක් ඉවන් කරලා තියෙන්නේ. බ්‍රේක් ඉවන් හිට වෙන්නේ. මම මෙතන බ්‍රේක් ඉවන් මුකුත් කරේ නැහැ. මගේ ස්ටොප් ලොස් එකම හිට වෙන්නේ. එතකොට මෙතන පොඩි අප්ඩේට් එකක් ගමු. ඉන්න yes wait අපි යමු 30 මිනිට් එකට. එතකොට අපිට මගේ අයිඩියා එක මෙතනත් මම ආයෙ එන්ට වෙනවා. මට මෙතනින් එන්ට වෙන්න ඕනේ. මම එන්ට වෙලා මම එක්ස්පෙක්ට් කරන්නේ මෙන්න මේ රේන්ජ් එක මගේ same TP level එක. මම එන්ට වෙලා මේකේ වීඩියෝ එක මම ඔයාලට දෙන්න. එතකොට මම එන්ට වෙනවා lot size එක 0.2 වලින් buy එකක් position එකක් open කරගන්නවා. එතකොට wait අපි බලමු long position එක. මම එන්ට උනේ මෙතන. මම එන්ට උනේ මෙන්න මෙතනින්. එතකොට මගේ stop loss එක බලමු. ඉන්න අපිට කී කොතනද තියන්න පුළුවන් කියලා. අපිට 5 minute yes අපේ stop loss එක තියමු මේ low එකෙන් පහළට. අපේ stop loss එක මෙතනට තියලා take profit එක මගේ same level මෙන්න මේ level එක තමයි මම take profit එකට expect කරන්නේ. අපි බලමු මොන වගේ profit එකක් අපිට ගන්න වෙයිද මේක මොකද වෙන්නේ කියලා. එතකොට මෙතන මගේ key level එකක් තමයි තියෙන්නේ. එතකොට මේ key level එකෙන් මට buy එකක් ගන්න confirmations තියෙනවා. බලමු. එතකොට මගේ TP level එක yes 68883 තමයි තියෙන්නේ. එතකොට මම enter වෙලා තියෙනවා 0.2 වලින්. okay here we go. අපි බලමු stop loss තියලා කොච්චර loss එකක් අපිට සාමාන්‍යයෙන් මේක stop loss hit වුණොත් කීයක් විතර තියෙයිද කියලා. අපිට stop loss එක hit වුණොත් එහෙම තියෙනවා $122ක stop loss එකක් hit වෙනවා. එතකොට take profit hit වුණොත් එහෙම ඉන්න අපේ TP level එක තියෙන්නේ 68864. 68864. yes මෙතන අපිට take profit එක 68864. ඔව් almost අපි මෙතන risk කරනවා $116ක්. අපිට reward එක තියෙන $164ක්. BTC එකේ ලොකුවට මම ඔයාලා කලිනුත් කිව්වා මම BTC ලොකුවට huge trader කෙනෙක් නෙමෙයි. BTC වල normal setup එකක් තිබ්බොත් මගේ key levels වලට આવොත් මම entry ගන්නවා. මේකත් ඔයාලට live video එකත් එක්කම ගත්ත trade එකක්. ඉතින් අපි බලමු මේක කොහොම movement එකක් වේද කියලා. yes එහෙනම් ඉතින් මේක තමයි scenario එක. මම personally trade කරද්දී stop loss එක use කරනවා. stop loss එක hit වෙන අවස්ථා ඕනේ තරම් තියෙනවා. මේ වගේ මහා බහූත වැඩ වෙන්න පුළුවන්. දැන් මම මෙතනින් enter වුණා. මේ තියෙන අපේ first setup එක. first setup එක මෙතනින් enter වුණා. එතකොට මෙතනින් enter වුණේ පොඩි lot size එකකින්. මගේ මම පොඩි lot size එකකින් enter වුණා කියලා මට එතන $8ක් 9ක් වගේ රන් වුණේ. එතකොට මට ඒක ලොකුවට මගේ ටාගට් එකක් නෙමෙයි. ඊට පස්සේ මට වුණා ප්‍රශ්නයක්. ආයෙ මම මෙතනින් එන්ටර් වුණා ටිකක් ලොකු ලොට් සයිස් එකකින්. ඒකත් ප්‍රොෆිට් එක රන් වෙලා TP level එකට වදින්න නැතුව මාකට් එක සෙල් වෙලා ස්ටොප් ලොස් එක හිට වුණා. ඉතින් ඕකේ. ඉතින් මේ විදිහට තමයි අපේ වීඩියෝ ටික අපි මේ විදිහට තමයි එන්ට්‍රීස් ටික අරගන්නේ. ඉතින් එහෙනම් thank you so much වීඩියෝ ඉවරනම් බැලුවට. මෙතන අපි බලමු මාකට් එක yes buy වෙනවා. අපි බලමු අපිට හොඳ එන්ට්‍රි එකකට යන්න පුළුවන් වෙයි. ඉතින් මේකේ after review එකත් මේකේ රිවිව් එකත් ඔයාලට මම දෙන්නම් කොහොමද මේක සෙටප් එක කරන්න උනේ කොහොමද කියලා. ඉතින් එහෙනම් thank you so much වීඩියෝ එක ඉවරනම් බලන්න. good luck.